සීතාවක රාජසිංහ රජු කන්ද උඩරට ආක්‍රමණය කිරීමත් සමග එවකට උඩරට පාලනය කළ කරලියද්දේ බණ්ඩාර රජු සිය බිරිඳ දියණිය සහ ඥාතිපුත්‍රයාද සමග යාපනයට පලා යනවා. එහිදී යාපනයේ දමිළ පාලකයාද ඔවුන්ට පහර දීමට පටන් ගත්තා. මේ හේතුවෙන් කරලියද්දේ බණ්ඩාර කෝට්ටේ ධර්මපාල රජුගෙන් උදව් උපකාර පැතූ අතර එම උදව්වෙන් ඔවුන් මන්නාරමේ පෘතුග්‍රීසි බලකොටුවක පෘතුග්‍රීසි ආරක්ෂාව යටතේ ජීවත් වුණා. නොබෝ දිනකින්ම කරලියද්දේ බණ්ඩාර රජු සහ ඔහුගේ බිරිඳ මන්නාරම් බලකොටුවටුලදීම මිය ගියා. කුසුමාසන කුමරිය තමයි කන්ද උඩරට එකම ලේඋරුමක්කාරිය. දැන් අපේ ඇයව ආරක්ෂා කළ යුතුයි. අපේ අරමුණු වෙනුවෙන්. අපි මුලින්ම ඇයව බෞද්ධීස්ම කරමු. ඉන්පසු පල්ලිය හරහා අධ්‍යාපනය ලබා දෙමු. කරලියද්දේ බණ්ඩාර රජුගේ අභාවයෙන් පසු ඔහුගේ දියණිය වූ කුසුමාසන දේවිය කන්ද උඩරට ඔටුන්නහිමි කුමාරිය බවට පත් වුණා. ඇය තවදුරටත් පෘතුග්‍රීසි පාලනයේ යටතේ හැදී වැඩුණා. එපමණත් නොව ඇය දෝන කතිරීනා යන නමින් බෞද්ධීස්ම ලැබුවා. ඇය භක්තිමත් කතෝලික කාන්තාවක්. එමෙල්ම පෘතුග්‍රීසි හා ලතින් භාෂාවන් මැනවින් හැදෑරුවා වගේම ඇය වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගෝවේ පිහිටි පෘතුග්‍රීසි බලකොටුව වෙතද පිටත් කර හැරියා. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කන්ද උඩරට උරුමේ අවසන් ලේ ධාතුව පෘතුග්‍රීසි නායකයෙකු හට විවාහ කරදී ලංකා රාජ්‍යයේ බලය තහවුරු කර ගැනීමයි. ඒ ක්‍රිස්තු වර්ෂ 1594යි. සීතාවක රාජසිංහ රජු මරණයට පත්වීමත් සමග කන්ද උඩරට රාජ්‍යයේ බලය ලබා ගැනීම සඳහා නැවතත් සටන් ආරම්භ වූ මොහොතයි. මේ වෙන විටත් පෘතුග්‍රීසීන් සීතාවක හා යාපනය යටත් කරගෙන අමාරයි. ඔවුන්ට යටත් කර ගැනීමට ඉතිරි තිබුණේ කන්ද උඩරට පමණයි. අපි අපේ අරමුණු වෙනුවෙන් දැන් බොහෝම ලං වෙලා. සිංකඩගල බලය තහවුරු කරගත් පසුව මුළු ලංකා ද්වීපයම අපේ යටත් වැසි රාජ්‍යයක්. අපි දැන් කුමරියව භාවිතා කළ යුතුයි. ඇය සිංකඩගල එකම ලේ උරුමය නිසා නුවරුන් ඇයව බොහෝම ඉහලින් පිළිගනීවි. මේ කටයුත්තෙන් පස්සේ අපි ඇගේ විවාහය සිදු කර පාලනය තහවුරු කරගනිමු. මා මේ සඳහා පෙරමුණ ගන්නම්. අපගේ ලැස්කරින් සේනාව සූදානම් කරන්න. කුමරියටත් මේ බව දෙනුම් දෙන්න. පෘතුග්‍රීසි සෙන්පති පේරෝ ලෝපේස් ද සූසා විශාල ලැස්කරින් සේනාවක් සමග දෝන කතරීනා කුමරියද පිරිවරාගෙන උඩරට බලා පැමිණියා. මේ අතර අනෙක් පසින් උඩරට රාජ්‍යයේ බලය ලබා ගැනීම සඳහා කොණප්පු බණ්ඩාරද සටනට පැමිණියා. පෘතුග්‍රීසින් සෙංකඩගලට ළඟා වූ පසු කොණප්පු බණ්ඩාර සැලසුමට අනුව වනාන්තරවලට පසුබැස්සා. පෘතුග්‍රීසින්ගේ ආහාරපාන සැපයුම් අවහිර කරමින් ඔවුන්ව දුර්වල කරමින් පහර දීම කොණප්පු බණ්ඩාරගේ සැලසුම වුණා. සැලසුම පරිදිම පෘතුග්‍රීසි හමුදාව අඩපණ කරමින් සෙංකඩගල දන්තුරේ වෙල් යායේදී කොණප්පු බණ්ඩාර සහ පෘතුග්‍රීසි හමුදාව සටන් කරන්න වුණා. සටන අතරතුරේදී ලැස්කරින් සේනාවේ සෙබළුන් කොණප්පු බණ්ඩාරගේ හමුදාවට එකතු වුණා. ඒ විතරක් නෙවෙයි පේරෝ ලෝපෙස් ද සූසා මරණීය තුවාල ලබා මරණයට පත් වුණා. ඒත් සමග දෝන කතිරිනා කොණප්පු බණ්ඩාරගේ රැකවරණයට පත් වුණා. මාව අත්හැරපල්ලා. උබලා කොහොමද මාව මේ විදිහට අරගෙන යන්නේ? කාලකට පස්සේ තමයි නුවර මගුල් සිරිගන්නේ. කුමරියගේ පිය රජතුමාත් හිටියානම් බොහෝම සතුටු වෙයි. කොමින් කොහොම හරි මේ දේවල් මේ විදියට හරි විසඳුන එක ගැන අපි සතුටු වෙන්න උනේ. දන්තුරේ සටනින් අනතුරුව කොණප්පු බණ්ඩාරගේ හා කුසුමාසන දේවියගේ විවාහය සිද්ධ වුණා. මෙහිදී කොණප්පු බණ්ඩාර පළවන විමලධර්ම සූරිය නමින් රජකමට පත් වුණා. පළමුවන විමලධර්ම සූරිය රජු බෞද්ධයෙකු වූවත් විවාහයෙන් පසුවත් පෘතුග්‍රීසි සංස්කෘතිය අනුව හැදී වැඩුණු කුසුමාසන දේවිය කතෝලික වත්පිළිවෙත් මාලිගාව තුලදීම සිදු කළා. වගේම බටහිර පන්නේ ඇදුම් පැළඳුම්ද භාවිතා කළා. විමල ධර්මසූරිය රජු හා දෝන කතරිනාට දාව දරුවන් 5 දෙනෙක් වූවා. වැඩිමහල් වීරසූරිය කුමරු, උඩුමලේ කුමරිය, අන්තිමදාසී කුමරිය, කුමාරසිංහ කුමරු හා විජයපාල කුමරු එම දරුවන් වූවා.
කාලය මේ විදිහට ගෙවි ක්‍රිස්තු වර්ෂ 1604ක් වුණා. දරුණු උණ රෝගයක් වැළදීමෙන් පළවන විමලධර්ම සූර්ය රජු මරණයට පත් වුණා. මේ වන විට ඔහුගේ වැඩිමහල් පුතුට වයස අවුරුදු 12ක් පමණ විය. කුසුමාසන දේවිය දරුවන් සමග මාලිගාවේ තනිවන්නට විය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පෘතුග්‍රීසීන් නැවතත් බලය තහවුරු කර ගැනීමට මාන බලන්නට වුණා. අවසරයි ස්වාමෙන් වහන්ස. මම මාලිගාවේ සිට මේ තකහනියක්ම පැමිණියේ ඔබ වහන්සේව මුණ ගැසීමටයි. මහා ඇමති පැමිණි කාරණය කීවර්ගම්. රජතුමාගේ මරණයට පස්සේ පෘතුග්‍රීසීන් මාන බලන්නේ අපේ කුසුමාසන දේවියගේ උදව්වෙන් සෙන්කඩගල රාජ්‍ය ආයමත් උන්ගේ පාලනයට ගන්න. අපි මේක බොහෝම ඉක්මනින් වළක්වා ගන්න ඕනේ අපේ හාමුදුරුවනේ. එහෙමනම් දේවියව නැවතත් සිංහල කුල කුමරෙකුට සරණ පාවාදී ඔහුගේ රජකම තහවුරු කළ යුතුය. ඇය නැවත විවාහයකට තදින්ම විරුද්ධයි. නමුත් රාජ්‍ය උරුමේ රැකගැනීම පිණිස වෙනත් මාර්ගයක්ද නොමැති බව ඇය හොඳින්ම දනී. එවකට පැවිදි ජීවිතයක් ගත කළ පළවන විමලධර්ම සූර්ය රජුගේ ඥාති සහෝදරයා සිවුරු හැර දමා පැමිණ අස්ථාවර වූ උඩරට රාජ්‍ය නැවත ස්ථාවර කිරීම පිණිස කුසුමාසන දේවිය සමග විවාහ වී සෙනරත් ලෙසින් රජකමට පත්විය. විවාහය කුසුමාසන දේවියගේ අකමැත්තෙන් සිදුවිය. නමුත් අවසානයේ සිය දරුවන් ගැන සිතා කුසුමාසන දේවිය මෙම විවාහයට එකග විය. සෙනරත් රජු හා කුසුමාසන දේවිය දාව මහා අස්ථාන කුමරු ඉපදුනි. පසු කාලයේ දෙවන රාජසිංහ ලෙසින් රජකමට පත් වූයේ මේ මහා අස්ථාන කුමරු විය. කුසුමාසන දේවියගේ පළමු දරුවා වූ වීරසූරිය කුමරු මරණයට පත්වීම ඇයගේ මහත් ශෝකාකූල ජීවිතයේ අඩිතාලම විය. ඔහුගේ ලේ රජකරවීමට හැමෝම එකතු වී මගේ පළමු දරුවා මරා දැම්මා. ඇයි එසේ කළේ? ඇයි මගේ දරුවන් මගෙන් වෙන් කළේ? රාජමාලිගයේ කුමන්ත්‍රණ විවාහ ජීවිතයේ ගැටලු යන සියල්ල සමග ඇය ජීවිතයේ අවසාන කාලය ඊතා දුකසේ ගත කරන්නට විය. දැඩි මානසික බිඳවැටීම් හමුවේ ඇය 1616 දී අවුරුදු 35ක් වැනි කෙටි කාලයකදී මෙලොවින් සමුගත්හ.